තවත් අපි නිතරම තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් නම් තමයි මේක. මේ අනිත්‍ය කියන්නේ ක්ෂයාර්ථයෙන්, දුක්ඛ කියන්නේ භයාර්ථයෙන්, අනාත්ම කියන්නේ අසාරාර්ථයෙන් කියන මේක මේ වටහා ගන්න ආකාරයේ පහදලා දෙන්න කියන්නේ මේක හුඟක් හොඳයි. මේකම තමයි දකින්න ඕනේ. අනිත්‍යයි කියන්නේ මොකද කියලා හිතන් අනිත්‍ය වෙන හැටි යථාර්ථවත්ව දකින්නවා. බුදු පියාණන් වහන්සේ මේ අනිත්‍යයි කියන්නේ මෙන්න මේ අර්ථයෙන් කියලා අදහස ගන්න හැකි වුණා නම් මොන වචන මාලාවකින් හරි කවන්නේ අදහස ගත්තා නම් අදහස එකයි. විවිධ වචන වලින් මේ අදහසෙට කතා කරන්න පුළුවන්. විවිධ සම්මත භාෂාවන් භාවිතා කරන්න පුළුවන්. විවිධ පද භාවිතා කරන්න පුළුවන්. හැබැයි අනිත්‍යයි කියනකොට නැගිට අදහසක් තියෙනවා නම් ඒ අදහස සමානයි. අනිත්‍යං කයත් තේන කියන වචනේ. මේක ඔබ තෝරා ගන්න ඕනේ. ලෞකික අර්ථයයි ආර්ය ධර්මයේදී වෙන්නා වූ වචන වල අර්ථයි විශාල පරස්පරත්වයක් තියෙනවා. ආර්ය ධර්මයේ බොහෝ කොට වචන වලට කියන පිළිතුරු මේ ලෝක සම්මුතියේ භාවිතාවේ වෙනස් අර්ථයක්මයි දෙන්නේ. දැන් ලෝකයා මල කියනවා. කුරුරේම තියෙන මල, පාරේ හැමනම මල ඔය තියෙන මේ ඔක්කොම පස්සේ දිලා එකදලා වතුරත් එකදලා තියෙනවා. වාහන වල ටයර් වලට අහුවෙලා තියෙනවා නම් මල වතුරම හැමතැනම තියෙනවා. ඒ ලෝකයාගේ මල. ඒ ආර්යව මල කියන එක. ඒ මල නෙමෙයි කියන්නේ. ආර්යව මල කියන්නේ කාමයේ. ලෝකයා මල කියන්නේ ලෝකේ තියෙන මල වල වල තියෙන මේ කොන් පොළ වලට. මේ ක්‍රම දෙක. ආර්යව බය කියලා කියන්නේ භයානක බව ඇති කරන කාමයට තවනවා. බය යන කාමයට නම. ලෝකයා බය කියන්නේ සිදෙනවා නම් තමයි බාඩුවක් වෙනවා නම් ඒ වගේ දෙයකට තියෙන බය. ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නහ වෙන තියෙන බය. ඒ ලෝකයාගේ බය. ආර්ය බය කියන එක බය යන කාමයට නමකි. මඩ යන කාමයට නමකි. උල යන කාමයට නමකි. මේ කාමයට කියන නම. මොකක් නිසාද කියන්නේ උපමාවකින් තේරුම් ගන්න ඕනේ. ඒක භාෂා නිරුක්තියකින් එහෙම තෝරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. භාෂා නිරුක්තියකින් ඇහුවොත් කාමයට බල කියන එක භාෂා රීතියෙන් කියන්නේ කොහොම කියන්නේ. එහෙම අර්ථයක් ගන්න කොහොමවත් භාෂා රීතියේ නෑ ක්‍රමය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ තෝරා ගන්න ක්‍රමයක් දුන්නා. කොහොමද මල කියන්නේ ඇයි එහෙම කියන්නේ? සුදුරු එද්දා කැලගෙන ඉඳපුවාම ඒක පිරිසිදු. ඒ පිරිසිදුව තියෙන විදිහට මල පාරක් එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක අල්ලා ගන්න. කහට වැඳෙක. ඊට පස්සේ හේතුවත් බලපුවාම තවත් සියුම් කහට ඒක තියෙනවා. අර බහැපත් බව උපමට්ටම් බව නැති වෙනවා. මෙන්න මේක පවාසන විදාන් වික්කවේ චිත්තාගේ හැර සුදුරු එද්දා වගේ පිරිසිදු සුදු ස්වභාවයක් සුද්ධ භාවයක් තියෙනවා. කෙලෙස් වලින් කිලිදි බාටපත් වෙච්ච නැති හිතේ ස්වභාවය. ආගන්තුකේන උපකිලිටෙන උපකිලිටා කියලා ආගන්තුක උපකිලිටෙන්නේ කාමියෝ. කාමියෝ ඇදිලා කි කිලිටි වුණාම මඩ ගෑවුනවා වගේ. කෙද්දේ මඩ ගෑවුනවා වගේ තමයි හිතේ කුණු ගෑවුනවා වගේ තමයි කෙලෙස් ගෑවෙන්නේ. මෙන්න මේ කෙලෙස් වල ස්වභාවය නිසා ඇති වෙන කහටක ස්වභාවය කෙද්දකට මඩ වැටුනහම තිබෙන ස්වභාවය අරගෙන උපමා කරලා පෙන්නනවා. මෙන්න මේ ආකාරයෙන් කාමයේ ස්වභාවසල හිත නැමිති කෙද්දට කාමයේ මල. අන්න කාමයේ මල කියන්නේ දහම් හේතු. ඒ ක්‍රමයෙන් තෝරනවා මිසක් භාෂා නිරුක්ති වල පද එහා මෙහා කරලා අකුරු ආපු හැටි හොයලා මේ සාසනික අර්ථය හොයන්න බෑ පදවල. මේක හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ. ඒතකොට ඉතින් මොකක්ද කියන්නේ? අන්න ඒ ක්‍රමෙට ඡය කියන වචනයක් තියෙනවා. ඡය කියන්නේ ගෙවිලා යන්නේ. ඡය වෙනවා. ඕක තමයි ලෝක සම්මත වචන. ලෝකේ කවුරුත් එක්කලා යමක් ඡය වුණා කියලා කිව්වහම දන්නවා ඡය වුණා කියන්නේ ගෙවිලා ගියා ඉවරයි. ඔය ලෝකාර්ථය. ආරින්නේ ඡය කියන්නේ ඡය වෙනවා කියන එක කොහෙද හොයාගන්නේ? ඔය වචනේම තියෙනවා අය සහ වැය කියලා ටිකක් හදාගෙන. ධන සහ ඍණ කියලා අදහස් දෙකකුත් හදාගෙන නවීන මනෝවිද්‍යාව කිනකේ ධන අදහස් ඍණ අදහස් තියෙනවා. ඒකත් ඒ අයගේ වචනේ අර්ථයක් දාලා තියෙනවා යම් හේතුවක්. යමක් නිසා සිද්ධ වෙන්නේ පාළුණා. සිද්ධ වෙන්නේ දුක් කරදරනා. ඒවා ඍණ අදහස් කියලා හිතන් ඒගොල්ලෝ නිගමනය කරනවා. යමක් නිසා එන්නේ ලැබීම නා. සුවදායක නා. සුඛෝභෝගී නා. ඒවා ධන කියන පැත්තට දානවා. එවද හිතවිලි ක්‍රියාවදන් ඒවා ගොඩනගෙන ඒවා ධන නියමිත දානවා. දුක කරදරේ ඒවා හින පැත්තට දානවා. එහෙම දාලා ධන හින දෙකක් කතා කරනවා. මේ තවත් මනෝවිද්‍යාව කරනවා. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දුන්න විද්‍යාවේ තියෙනවා සේ පැත්ත. ඒක තෝරා ගන්න ඕනේ මොකෙන්ද? යමක් හේතු කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය පහල කරනවා නම් අන්න ඒවා සේ පැත්තේ දහම්. ඔන්න සේ හොයාගන්නේ.
යමක් හේතු කරගෙන ජරාව, මරණය, ශෝකය, පරිදේවේ, දුක්ඛ, දෝමනස, උපායාස නම් පහල කරන්නේ. අන්න ඒවට කියනවා ඡේදහ. කෙවෙනි දහම්. ගෙවිල යන්නේ කොහාටද? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කිසිම සත්‍යයක් කැමති නැහැ. ඒකට බිය කරන්නේ නැහැ. නමුත් හිත වෙන්නේ මොකද්ද? ඒව අසුරු කරන්න ගියොත් එතෙන්ට නම් පත් වෙන්නේ අකමැති දෙයට නම් පත් වෙන්නේ. මෙන්න මේවට කියනවා අනිත්‍ය දහම් නැත්නම් ඡේ දහම්. කිසිම හරයක් නැහැ අසුරු කරන්න කියලා රවට්ටනවා විතරයි. ප්‍රියමනාපයක් පෙන්න රවට්ටනවා. අවසානයේ බලපුවාම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාසී කෙලවර කරනවා. එහෙනම් මොනවද මේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස දෙන්නේ මොනව පහළ වුණාම? අන්න බුදු පියාණන් වහන්සේ චක්‍රයක් දීලා තිනවා ඔවා හොයාගන්න. කුමක් පහළ වුණොත් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස එනවද? ජාති පහළ වුණොත් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස පහළ වෙනවා. ජාතිපත්‍ය ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස සම්භවಂತಿ. ඔන්න පරිච්ඡේදහාමපාදී ඡේදහම් පිළිලා දුන්න දැන්. එහෙනම් ජාති ඡේද ධර්මයි. මොකක් නිසා ජාති වල ඡේද ධර්ම කියන්නේ? ජාති ප්‍රත්‍ය කරගෙන ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස පහළ කරන නිසා. එහෙනම් ජාති නිකන් පහළ වෙන්නේ නැහැ. ඒකට යම් හේතුවක් තියෙනවා. එහෙනම් මොකෙන්ද ජාති නිසා ජරා, මරණ හට ගන්නවා නම් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස හට ගන්නවා නම් ඒක හට ගැනීමේ හේතුනේ මොනවද? භවයයි හේතුනේ. භව හේතු කරන ජාති හටගන්න. එහෙනම් භවපත්‍ය ජාති. එහෙනම් භව මොනවටයිද? ඡේදහම් නිස්පාදනය කරන පැත්තේ කොටස. එහෙනම් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාසය නිස්පාදනය කිරීමට ජාති නිපද වෙන්න ඕනේ. ජාති නිපදවන්නේ භව නිසා. එහෙනම් භවත්යිදී කොටසට. අන්න ඡේදහම් හොයන්නේ නැහැ. එහෙනම් භවේ නිකන් නිපද වෙන්නේ නැහැ. භව නිපදවන තව දෙයක් ආධාර වෙනවා. උපාදාන පත්‍ය භව. යමක් උපාදාන කරනවද අන්නේ උපාදානිය නිසා භව හට ගන්නවා නම් ඒකෙන් ජාති හට ගන්නවා. ජාති හටගත්තා නම් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස හට ගන්නවා. අවසාන ප්‍රතිඵලයේ වෙන එකක් දැනසිල්ලක් නැහැ. එහෙනම් මේක නම් හටගන්නේ ඒව ඔක්කොම ඉතිශය කරසට. ඒතර අපි ඒක හොයාගන්නේ නැහැ. භව මොකක් නිසාද හටගන්නේ? උපාදාන පත්‍ය භව. උපාදාන මොකක් නිසාද හටගන්නේ? තණ්හා පත්‍ය උපාදාන. තණ්හා මොකක් නිසාද හටගන්නේ? වේදනා පත්‍ය තණ්හා. නෝ උතන හොඳට තෝරා ගන්න යන ආයි පටලවල තැනක් ආවා. ලෝකේ වේදනා කියන්නේ එක. ආර්ය වේදනා කියන්නේ තණ්හා හටගන්න වේදනාව මොකද්ද? අන්න බලා ගන්න ඕනේ ක්‍රමය. දුක් වේදනාවෙන් එහෙම තණ්හා හටගන්නේ නැහැ. යායන් තණ්හා බෝනෝ භවිකා නන්දි රාග සාගත තත්ත්ව සතලා විරන්තනී සියයන් කාම තණ්හා භව තණ්හායි භව තණ්හා මේ ඇලුම් කරන්නේ වෙන හටගන්න. ඇලුම් කරන එකයි තණ්හා කියන්නේ. වේදනාව ඇති කරන්නේ ආස්වාදිනා වූ සුඛ වේදනාව. දුක් වේදනාව තණ්හා හට ගන්නවන්නේ නැහැ. සුඛ වේදනාවයි තණ්හා හට ගන්නවා. අන්න ඒක තමයි ඉතින් ප්‍රශ්නේ භයානකමදී. සැපපස්සේ ගිහින් තමයි වැඩි කරගන්නේ. සැප හොයන්න ගිහිලා මම මේක කොට වෙන්නේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සැප සුවදායක ආස්වාද හොයන්න ගිහිලා මම සත්‍යය මේ ජාති ජරා මරණයට කොට වෙලා තියෙන්නේ. එහෙනම් කොච්චර සුව දුන්නත් ලෝකයා වටිනාකම කොච්චරද මේ සුව දෙන්නේ කොච්චර වටිනවද කිව්වා. ඒව ඔක්කොම ඡේදහම්. මොකක් නිසාද? ජරා මරණයට කොට කරන උගුල් නිසා. අන්න දැනගන්න නැහැ. එහෙනම් මේ වේදනාව මොකෙන්ද හටගන්නේ? මොන ස්පර්ශේ? සුඛදාගත ස්පර්ශේ. සෝය ගෙන දෙන්නා වූ යමක් ස්පර්ශ වෙනවද? ඒකටයි ඇලුම් කරන්නේ. ඒකයි දාලා යන්න බැරි. කෝඩුවකින් ගහනකොට එහෙම කවදාවත් උපාදාන වෙන්නේ නැහැ කෝඩු පහ. මොකක් නිසා? ගහනකොට ස්පර්ශේ පිළිදෙන එක. ඒකේ තියෙන වේදනාව දුකයි පිළිදෙනවා. දැන් හැල්ල දුවන නිසා කෝඩු පාර ගහන කෝඩු අතර ගන්නකොට පොඩි එකක් පැත්තේ ගෑ ගහලා ගන්න දුවන. ඇලුම් කරන ඇදලා එනවා. ඇදලා ඉන්නේ කොහොමද? ඒ ස්පර්ශේ කවදාවත් සුඛ ස්පර්ශය දෙන්නේ නැහැ. එහෙනම් සියලු ස්පර්ශ නෙමෙයි ඡේදහම් කිව්වේ. යම් ස්පර්ශයක් නිසා වේදනාව සුඛ වේදනාව හට ගන්නවද? ඒ නිසා තමයි තණ්හා සෝය හටගන්නේ. අන්න ඇති වෙන වෙනස. අන්න ඒ නිසා ඒ සුව හටගන්නේ යම් ස්පර්ශයක් ඇද්ද? අන්න ඒක තමයි සසර ගමට හේතු වෙන ඡේද ධර්මයක් වුනේ. නේ ඒ ස්පර්ශය මොකෙන්ද හටගන්නේ? ඒ ස්පර්ශයේ ගෝචර වෙන්නා වූ අසකා දිවනාදී ශාරීරිය මන කියන ඒවා අවිද්‍යාව නිසා සම්බන්ධ වෙලා හිටන් ආයතන බවටපත් කරගන්නවා. ඊදී පරිහරණය කරන ආස්වාද විඳින්න.
ආස්වාද විදිහට බලාපොරොත්තු වෙන ඇහැ පරිහරණයේ කන දිව නාසය ශරීරයේ පරිහරණයේ ගත්තානම් ආයතන උනා. නැත්නම් ඉන්ද්‍රිය විතරයි. සාධාරණ වහන්සේ ඉන්ද්‍රිය තියෙන ආයතන නැහැ. මොකක් නිසාද? ආයතන හටගන්නේ චන්දරාගයත් එක වැදුනහම. ඊට පස්සේ තමයි ලක්ෂණය බලබලා ඉන්න ඕනේ. හොඳ හොඳ ඒවා අහහා ඉන්න ඕනේ. ඒ අදහසින් සාධාරණ වහන්සේ බලබලා ඉන්න ඕනේ, අහහා ඉන්න ඕනේ. ආග්‍රාණී කර කර ඉන්න ඕනේ. රස විඳ විඳ ඉන්න ඕනේ. ආස්වාදී පහස විඳ විඳ ඉන්න ඕනේ. ඕවා හිත හිත ඉන්න ඕනේ. ඔය එකක්වත් නැහැ. හැබැයි පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. හිතන්නත් පුළුවන්. ඔය එකකවත් බැඳිලා නැහැ. නමුත් ඔය කොහොමද තියෙන්නේ? ඒකට කියනවා ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රිය චන්දරාගයෙන් බැඳුනහම අවිද්‍යාව සහගත උපාදාන වෙනවා. අන්න උපාදාන වල මොකද වෙන්නේ? භව හට ගන්නවා. ඒක තමයි සංඝා උපාදාන ආදී වශයෙන් යන්නේ ওই විදිහට. එහෙනම් මොකෙන්ද හටගන්නේ? අන්න ස්පර්ශ කරගොම ආයතන හටගත්තාම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ආයතන හටගන්නේ මොකක් නිසාද? හිතගත කියන දෙක නිසා සම්බන්ධ වෙන කොටස් තමයි ආයතන වලට වෙන් කරගන්න පුළුවන්. නාම රූප. නාම රූපය අන්තරක සකස් වෙච්ච නිසා මොකද වෙන්නේ? ආයතන වලපත් කරගන්න ආධාරයක් ඇතුළේ ඉන්ද්‍රිය පහළ වෙනවා. අන්නේ නාම රූප තිබුණ ඵලියට හරියන්නේ නාම රූපයන්ගේ චන්දරාගයෙන් බැඳෙනවා. ඉච්ඡා නිදානානි පරිග්‍රහ. මේ නාම රූපයන්ට ඉච්ඡා නිදාන. ඉච්ඡා කියලා කියේ මොකද්ද? බොහෝම දැඩි බැඳීමෙන් ආස්වාදයෙන් උපාදාන කියලා බැඳෙන එකට. ඉච්ඡා කියන තව වචනයක්. උපාදානයේ තව වචනයක් ඉච්ඡා. ඉච්ඡා නෙවෙයි ඉච්ඡා. ඉච්ඡාවෙන් බැඳුනහම ඔබට හද ගන්නවා කියනවා මම බැනුම් ගහන්න සිද්ධ වෙනවා එක හාමුදුරු කෙනෙක්. පාටිච්ච සමුප්පාද කියලා මේක විග්‍රහ කරනවා කියන්නේ. මම ඕක විග්‍රහ කළේ බුද්ධ ධර්මයට අනුකූලව මිසක් වෙන එකකින් නෙමෙයි. අය භාෂා විචාරදිගේ භාෂා රීතියට අනුකූල නැති වෙන්න පුළුවන්. භාෂා රීතිය බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි පස්සේ හදාගත්ත පුතඥයන්. බුදුරජාණන් වහන්සේගේ අදහස අතුරින් ධර්මයේ දැනගන්නයි වෙන්නේ. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඉච්ඡා කියනවා වචනේ හැදුනහම බැඳෙන හැටි චන්දරාගයෙන් බැඳෙන හැටි. ඔන්නේ නාම රූපයන්ගේ චන්දරාගයෙන් සහ බැඳුනොත් තමයි ඔක්කොම වැඩ පිළිලා හටගන්නේ. එනවා ඔක් හටගන්නේ මොකෙන්ද? කෙලෙස් සහගත විඥානයන් හේතු කොටින් තමයි ওই නාම රූපයන් කොට නැගෙන්න හේතු වෙන්නේ. අන්න කෙලෙස් සහගත විඥානය පහළ වෙන්නේ නිසාද? අසුරු කරන හිතවිලි ක්‍රියාවදන් කෙලෙස් සහගත නම් අවිද්‍යාව සහගත නම්. අන්නේ හේතුවෙන් හිතන කියන කරන සියලු වැඩ පිළිලා අහු වෙන්නේ මොකද්ද? සංඛාර ගොඩනගන්න. ඒ සංඛාර නිසා විඥාන ගොඩනැගිලා. ඒකෙන් නාම රූප සම්බන්ධ වෙලා ගොඩනැගිලා. ඒකෙන් ආයතන හැදිලා. ආයතන වලින් ස්පර්ශ නැගිලා. ස්පර්ශයෙන් වේදනා සුඛ විඳිනේට හිත බැඳිලා. වේදනාන්සයක ඇලිලා. ඒකෙන් ඒකේ බැඳිලා තණ්හා උපාදාන වෙලා. ඊට පස්සේ ඒ භවටපත් වෙලා. ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ ඒ භව ගොඩනැගිලා. භවපත්‍ය ජාති කියලා. ඒකෙන් නැවත වාරයක් මේ ලෝකෙ තියෙන කොටස් වල එකතුලා ජාතියක් ගොඩනැගුවාම ඔය හටගත්තේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියනවා සීන දහම් ගොඩනැගුණු පැත්ත. ප්‍රතිඵලයේ සීන. නැත්නම් ඡය. මෙන්න මේකේ කියනවා ඔන්න ඕවට කියනවා අනිත්‍යයි අනිසි. පරිහරණයට නිසිද. දැන් අහන අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසන. ඒවා ගොඩනගෙන යම් වැඩ පිළිලක් තියෙනවා නම් ඒ වැඩ පිළිල පරිහරණය කිරීම නිසිද අනිසිද? අන්න උත්තරේ හම්බ වෙයි. කාටවත් නිසි කියන්නේ හේතු නැහැ. ආය ආගමක් කියන අවශ්‍ය නැහැ මොලේ විතරයි අවශ්‍ය කරන උත්තරේ දෙන්නේ. තමන්ට දුක නැහැ. ඒ වැඩ පිළිල නිසිද අනිසිද කියලා. අනිසි කියලා උත්තරේ විතර කොහොමද නිසි කියලා එන්නේ? අන්න දැනගන්න හැටි. අන්නේ නම් සයාර්ථයෙන් දකින්න ඕන අනිසි බව. ඉස්තිර නැති කතාව නෙන්නේ කිව්වේ. අනිසි කියන එක. එහෙනම් අනිත්‍යතාවදී බුදුරණවහන්සේ වෙන්නේ මොකද්ද? අන්න ඒක තමයි කිව්වේ. අනිත්‍ය වෙන්නම කාරණේ සම්පූර්ණ සංස්කාරය අනිත්‍ය කියන මොන සංඥාවෙන්ද? ඉදානන්ද වික්ඛු සබ්බ සංස්කාරේසු අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද අනිත්‍ය සංඥා. බුදුරණවහන්සේ අනිත්‍ය දේරුවේ කොහොමද? අට්ඨියති. හරියට අරගොඩක් වාගේ. ගන්ධ හරයක් නැහැ හිතක හරායත්. jigucchati වා පිළිකුල් කරගෙන යාල දීගු වාගේ දේවල්. මල උත්ත වාගේ දේවල්. ඕකයි කිව්වේ ඔන්න ඕක දැකගෙන දකින්නවා අනිත්‍ය කියන්නේ ඕකටයි. ඉතින් අපිට අනිත්‍ය කියලා පුරුදු කරලා තියෙන මොකද? ඉතිර නැහැ අනිත්‍යයි. ඉතිර නැහැ අනිත්‍යයි. ඉතිර නැහැ දුක්ඛයි. අනිත්‍ය නම් දුක්ඛයි. ඔය වචනේ දාලා තමයි ධර්මයේ වහලා තියෙන්නේ. අනිත්‍ය වෙන්නේ මෙන්න මේ හේතුව උඩයි. අනිත්‍ය බවටයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන එක දර්ශනයේ බුදුරන් වහන්සේ දේශනා කළේ
ඔය ක්‍රියයි මනාපයි යහවතයි කියන සංඛාරයන්ගේ ස්වභාවය මෙන්න මෙහෙමයි කියලා බලන්න අට්ඨියති. කොහොමද අට්ඨියති විග්‍රහ කළේ? ඒ වද වැහිලා. ඕවැද නගරාවෙන් තියෙන හිඳ යන්තම් බේරිලා තියෙනවා. ඉස්සර එහෙම එකක් තිබුණා කියලා අට්ඨියති දෝරන. මස්ලී නැතියට බලුලේව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස්සේ සැපතර ලොබ නොසිතන්නේ දොස් නොපෙනෙන මිස දුක්මයි වන්නේ කියලා දැන්ට අවුරුදු 100 ගානක් ඉස්සෙල්ලිව ලෝවැල් සංගරාව හරි තිබිච්ච නිසා අපේ දේර පරපුරේ මේ අට්ටියේදී සෝරලා තිබිච්ච එක දැනගන්න හම්බුණා. එන්න 60 කීකේ තවත් ඉන්නවා 60 ගැනගෙන. තවත් 60 කීකේ ඉඳන් හදන්න. අට්ටික සංඥාව කියේ මොකද 60 කියන එක නෙමෙයි. ඕක තමයි අපි වහකට බුදුරණන්සේ බලන්න කිව්වේ. 60 හැකිලා දිහා බල ඉඳලා මේ කිව්වේ. ඔන්න ওই විදිහට බලන්න මේ සම්පත් ගැන. හරියට බල්ලෝ ලෙවන ඇටකටු කොහමද? උන්ගේ පුසක් පුරවන්නේ නැහැ. ඌගේ කෑතරකමට ඒ දුර්ගන්ධයට ඌ කැමති. ඌ ඒක අනිකේ එකලා පොරකක තියාගෙන හපහපා ඉන්නවා. ඌට කවද බලවිරෙන්නේ. ඌට සැනසුමක් ලැබෙනවද ඕකේ? ඌ රණ්ඩු වෙවි දඟලලා අනික් බල්ලේක පොරකක ගොරෝ හපහපා ඉන්නවා. මිස ඌගේ බලවිරෙන දාස නැහැ. ඌගේ කට කැපෙනවා. ඌගේ බලේ ඌට කැවෙනවා. ඌගේ බලවිරෙන්නේ නැහැ. මස් කටු හපහපා හිටියද. හරියට මේ මිනිස්සු පංචකාමනේදී මස් කටු හපහපා ඉන්නවා. ආස්වාදී හොය හරියට බල්ලගේ මස් කට කාලා බලවිරෙන්නේ නැතුව වාගේ මිනිසුන්ට පංචකාම ආස්වාදයෙන් පූර්ණිය වෙන්නේ නැහැ කොච්චර හිටියත්. මෙන්න මේ වගේ වායු තියෙන ලෙස්සේ හැපතට ලෝභන සිතන. ඕකට ලෝභ කරන්න එපා. ඕකේ දොස් බලන්න පුරුදු වෙන්න. කවදාවත් දැනසුමක් දෙන්නේ නැති යට කඩුවාගේ දෙයක්. මොන්න අනිත්‍ය වෙන හැටි. අනිසී කියවන්න ඕකයි දක්වන්නේ. එහෙනම් ඕ වගේ යට කඩුව හපනවා වාගේ බල්ලන්ට බඩ පිරෙන්නේ නැති යට කඩ හපහපා වූ පොරකකා ඉන්නවනේ. ඌ දන්නේ නැති නිසා ඌ ඒකේ ඇයිලා ඉන්නවා මිසක්. දන්න අපි කියනවාද බල්ලා හරි වැඩක් කරනවා කියලා. බල්ලට බඩ පිරෙන වැඩක් කරගන්නවා කියලා බල්ලාගෙන අපි කියනවා. අපි දන්න නිසා බල්ලාගේ මෝඩකම කියලා අපි කියනවා නිසා බල්ලාට ඒක කියනවා. නෑ බල්ලෝ දෙන්නේ හරි ආසයි මස් කඩලා කරගලා මහා වට්ටා දෙයක් අහුණාම අනිකාලාගෙන් දුරන්නේ. ඌට ඊට වඩා දෙයක් නෑ. ඒ වගේ කාම ලෝකේ හරි නිසි කියලා හිතාගත්ත බල්ලෝ වාගේ මානසිකත්වයේ බහැලා ඉන්න මිනිස්සුයෝ ඉන්නවා පල්ලෙහා පැත්තේ තීර්සං වෙලා නැතුව විතරයි වෙන්නේ. උන් ඕකනේ බහැගත්තාට පස්සේ උන්ට මෙලෝනිච්චයක් නෑ. ඕන දූෂණයක් කරමින් ඕන වංචාවක් කරමින් ඕන ජඩ වැඩක් කරමින් පංචකාම ආස්වාදී විදිහට තීර්සං ලෝකේ යනවා. තීර්සං ගතිය නිර්මාණය කරනවා. අන්න මස්ලී නැතියට වලුවේ කරනවා වාගේ කරන අනිත්‍ය පස්සේ යන්නේ. ඔන්න ඕක දකින්න කියලා පෙන්නනවා. අනිසි බව දකින්න එතකොට වෙන්නේ. හරායති. හරයකෝ හොයලා බලන්න. හරය හොයන හැටි ගැන මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන නිසා අපිට ඕක ප්‍රශ්නයක් නැතුව හොයන්න පුළුවන්. මේ හරයක් නැති බව දැනගන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් දුන්නා. හරය කියලා හිතන් කියන ගස්වල හරය කියන කොවුලට. මේ කොවුලක් ඕන කරන හරයක් ඕන කරන මිනිස්සෙක් ඇද නැති හොද කඩක් හොයාගන්න කැරේට යනවා. ඒ මෝඩයා කයියට ගියාට පස්සේ ඌට කඩක් හම්බ වෙනවා පොඩ්ඩක් හද ඇද නැති එක. බල්ලකොට අර කැලේ තියෙන ඇටි කෙහෙල් කඩක්. ඌ ඕක කපාගෙන ඇවිදලා පැත්තකට යන හැම මොකද කරන්නේ? පොත් ඇරගෙන බලනවා හරියට එනකම් පොතු හරියි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක පොත්තෙන් පොත්ත ගලවලා මූණ කවදා හරි හරයක් හම්බ වෙයිද වෙන්නේ කයි. කඩ කෙලින් තිබුණාද? ලෝකවල තිබුණාද? ඕකේ කොවුලක් තියෙනවද? ඕ හරයක් තියෙනවා. හරියට මේ හරය හොයාගෙන යන බුද්ධලියෝ මේ පංචකාම ආස්වාද වාසයන්නේ අන්නේ මෝඩයා කෙහෙල් කඳ පතුරු ගගහ වැළුවාම හරියක් හම්බෙන්නේ නැති කඳ අරගෙන. මොකද හරියක් තියෙන කඳක් මට හම්බුණා කියලා උස්සගෙන යනවා වගේ වැඩක් කියලා පෙන්නේ. මෙන්න බුද්ධ දේශනාවේ හරිය හොරලා තියෙන හැටි. අන්න අසාරත්වයේ බලපෑ. හරියක් නෑ. මොකද අට්ටියේදී හරයිද ජීකුච්චති. ඉච්ඡ කියන්නේ කැමැත්ත. මේ ලෝක සත්‍ය මොනවද මේ වැඩිපුරම කැමැත්ත. මේ කයේ මොනවද තියෙන්නේ? මලයි මුත්‍රායි. අපිරිසිදු දේවල් ජීවුවාගේ තමයි තියෙන්නේ. ඉච්ඡ වෙනවා කියලා කියන්නේ ඒක කැමතියි. එහෙනම් වැඩිපුරම කැමැත්ත වහපොන්නේ මොකද? මොකද කොල්ල වහගියු. මට වැඩක් නෑ. මං ජීවත් වෙන්නේ. ඇයි මොකද ඔය වෙලා තියෙන්නේ? අර කෙල්ල ගන්න දෙන්නේ නැහැ ගෙදර. තාලක් වදින්න දෙන්නේ නැහැ. මට ඕනේ නැහැ ජීවත් වෙන්න. ජීගු කොලක නිදි ඔය දෙකේ නිදිගුණ. ඕක හම්බෙලා තියෙන්නේ ඔය තරම් වේදනාවක්ද? කෙල්ල වහවි. මොකද වහවි? මම බලාපොරොත්තු වෙන මගේ කොල්ලා මට දෙන්නේ නැහැ. ගන්න දෙන්නේ. ඒ උණු තරහයි ගෙදර උණු තරහයි මට වැඩක් නැහැ ජීවත් වෙන්න. ඒ කොල්ලා කියමු දෙතිස් කුණ කොට ආදී තිබුණේ ජීගු දෙකෙන් පිළලා තමයි ඔක තියෙන්නේ. මල පොත්‍රා දෙකෙන් පිළිච්ච. ඕක තමයි ලෝකයා කැමති වෙන්නේ. මේක තමයි හරියක් නැති පස්සේ ලෝකයා යන හැටි ආසාව. ඔන්න වැඩිපුරම කැමති තියෙන්නේ ඕකට. නිසා ස්ත්‍රී පුරුෂයාට පුරුෂයා ස්ත්‍රියට ආසා කරන්නේ පංචකාම සම්පත්තිය බැඳගෙන ඔයක හරි බහුල් ජීවිතේ කොච්චර වටිනවද? හරි ශ්‍රේෂ්ඨයිනේ. ඉතින් දරුවා කොච්චර වටිනවද? අපිට රස්සන කෑල්ලක් ආගෙන මේ මිනිහ වැණි කැටයක් ආගෙන දරුවෙක් ඉන්නවනම් ඔක්කොම මල මුත්‍ර කරලා දෙතිස් කුණු කොටාසේ බැඳගෙන තව එකෙක් බැඳගෙන ඒකේ පැටියෙක් හදාගෙන ඒක අතේ කුණු කොඩිය කෑල්ලක්
ඉතින් වයසට ගිය දරහැ වගේ දෙතිස් තුන කොටස් තමයි අම්මා තාත්තා කියන්නේ අම්මා කින්දෝනේ තාත්තාත් කින්දෝනේ ඉතින් නැන්දා මාමත් ඉන්නෝනේ ඔක්කොම බලපුවාම එකතු වෙලා ඉන්නේ මොනවද දෙතිස් තුන කොටස් කියන මල මුත්‍රා ගොඩවල් එකතු වෙලා එක එක සන්තෝෂ වෙවි ඉන්න අපි අපේ පවුල හොඳයි කියන මොකද්ද හොඳ එක දිනලා තියෙන්නේ ඕක දකින්න ඕක විතර අනිසි වෙන්නේ එහෙනම් ඕගයන් මොනවද නිසි ඔය කාම ලෝකේ කාම සම්පත් ඉඳගෙන එකතු වෙලා ඉන්න එකේ මොකද්ද නිසි එක තියෙන්නේ ඔය මල මුත්‍රා ගොඩවල් වල මොනවද හොඳේ කවද සනසුම දෙන්නේ හිතාගෙන හිටියද මෙන්න මේ ඇත්ත ඇති ආකාරයෙන් බලන්න ඉතල අනිත්‍ය දෙන්නේ. ඔන්න අනිත්‍ය කියන්නේ. ඔන්න අනිත්‍ය දකින්න නැහැ. ඕකට ඉතිරේ නැහැ දුකයි කියලා අවුරුදු ගානක් කිය අකීද ඇත්ත. මෙන්න ඇත්ත දකින්න බැරි වෙලා තියෙන්නේ ඕකයි. ඉතිරේ නැති නිසා දුකයි. ඕක තමයි කිය හිටි. තවත් කියන්නේ ඕක. ඉතින් මෙච්චර කියන බණ අහනවා මේ කාලේ නිවන් දකින්න බෑ කියන. නිවන් දකින්න පුළුවන් අය ඉතිරේ නැති ඉඳන්නේ දක්ක විදිහේ පංචකාමයෙන් විදිහේ විදිහ. හෙල්ලෙන්නේ නැතුව ඉන්නවනේ කාම සම්පත්තියක් එනවා. ඉතිර නැහැ නේද? ඉන්නේ සපවිදි ඉතිර නැති හින්දා සපවිදි. පොඩි එකේ කියංග අත ගන්න, ඔළුව අත ගන්න. පොතේ තනි ඔළුව අත ගන්න, අත ගන්න. තනිව. උග පුරු දිනවා. මොකක්ද? ඉතිර නැති අත ගන්නවා නෙවෙයි. මොකටවත් එකාකාරීව වෙනස නිසා. ගෙවි යන නිසා ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතිර නැති අතිර ක්‍රියාවලිය නිසා නෙතුව වෙදී. ඉතිරි නැන දුකයි කියකේ සිද්ධාන්තියවත් දකින්න නැතුව අද වෙනකන් ඉන්නවා. ඉතින් කියන නිවන් දකින්න මේ කාලේ බෑ. නිවන් දකින්න ඇත්ත වහපුවා නිවන් දකින්න බෑ කියන එකයි යථාර්ථය. ඉතින් නිතර පුරුදු වෙන්න නම් ඔය ටික. හරිය පුරුදු වෙන්න පටන් ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා යථාර්ථය මොකද්ද කියලා. ඉතින් අනිත්‍යං කයත් තේන. ඊට පස්සේ දකින්නවා දුක්ඛං බයත් තේන. මොකද්ද දුක? දුක යන කාමයට නම කියෙන්නේ ආර්ය විනය දුක කියන්නේ කාමයට. ඔන්න පංචකාමයට ඇයි දුක කියන්නේ? ඔන්න ඔය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසයන් පත් කරන මහා උගුල තමයි පංචකාම. ඕක හරි භයානකයි. ඇයි භයානකයි කියන්නේ? ඕකේ தત્ත්වය දන්නේ නැති නිසා ආසාව පස්සේ ගිහිලා මුලාවටපත් වෙලා අනන්ත දුක් වල අප්‍රමාණ සංසාරේ බලන් වින්දා. ওই ටිකට මුලාවටපත් වෙලා ආයුතුකම් අසාධාරකම් කරලා ඉතින් අපාගත වුණා. අනන්ත අප්‍රමාණ කල් දුක් විඳින්නා වූ සසරේ දුගතියේ වැටුණා. මෙන්න මේ ස්වභාවයෙන්පත් උනේ මොකක් නිසාද? ඔන්නේ ආස්වාද පස්සේ යන මහා භයානක වැඩ පිළිවෙල නිසා. භයානක උනේ මොකක් නිසාද? ඔය ආස්වාද පස්සේ ගියා සැනසෙල්ලක් කාටවත් ඇතිකලේ නැහැ. ඇතිකලේ ඔන්නේ භයානක දුක් කරදරයක්. ඒකට මුල හැපෙන්නා වූ උගලක් වුණා විතර. මෙන්න මේක දැක දාට දුක්ඛම් බයත්. එහෙනම් මොකද කරන්නේ? අනත්තං අසාරකත්තේ නන්ති. අසාරකාර්ථයෙන් අසාරාර්ථය දකින්න අනිත්‍ය දුක දැක්කහම ඔන්න ඕක දැක දාලා පේනවා කොහෙද සාරත්‍යයක් හිතයින උලාවිද අවිද්‍යාවේ නිගමනේ සාරයි යථාර්ථයේ බැලුවහම ලෝකේ අසාරයි අන්න අසාරත්‍ය දැකන අනත්ත දැක්කා එන අනිත්‍ය දැකන දුක්ඛ දැකන අනත්ත දැකන තවත් යට උගන්වන්න ඕනේ නැහැ නිවන් දකින්න මොකද කරන්න ඕනේ කියලා. ඊටු ටික ඥානෙ නැගිලා ඥානෙන් තීරණයක් දෙනවා අසාර ලෝකේ මොනව අල්ලන්නද මොනව හොඳයි කියනවට බැඳෙන්නේ කොතන ඇලෙන්නේද මට ඇලෙන්න බැඳෙන දෙයක් නෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? කාගෙවත් අහන්න ඕනේ නෑ කරන්න ඕනේ. වැටිකිලි යන්න ඕනේ ඉතින් කකුරුදිය හදා ගන්නවා. අසාර වුණාට කරන්න දෙයක් නෑ යන්න එනවා ඉන්න. බඩගිනි වෙනින්ද කෑමක් හොයාගෙන කන්න ඕනේ මොනවා කරන්නද? රස්සාවක් කරන්න ඕනේ කවුරුවක් කන්න දෙන්න කෙනෙක් නැති නිසා. මේ වගේ අවශ්‍ය කාරණේ නිසා ඒවා කරනවා මිසක් වෙන හේතුවකට කරනවා නෙමෙයි කියලා දැක් ගන්න. මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ.